වෙල්කම් ටු අපෙක්ස්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ස්ටුඩන්ට් වීසා, වර්ක් වීසා වගේ ඇප්ලයි කරනකොට ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට්, මැරිජ් සර්ටිෆිකේට්, ඒ වගේම এডুকেෂනල් සර්ටිෆිකේට් වගේ දේවල් ෆොරින් මිනිස්ට්‍රි එකෙන් එහෙමත් නැත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සර්ටිෆයි කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට සර්ටිෆයි කරගන්න යන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් බුක් කරලා තමයි යන්න ඕනේ. ඒ විදිහට අපොයින්ට්මන්ට් එක බුක් කරගන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ අපොයින්ට්මන්ට් එක මේ වීඩියෝ එක බලලා ඔයාලට තනියම බුක් කරගන්නත් පුළුවන්. ඒක ඔයාලට අපහසුයි වගේ නම් ඔයාලට පුළුවන් අපේ හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඩොකියුමන්ට් එකක් සර්ටිෆයි කරන්න යන්න කලින් අපොයින්ට්මන්ට් එක බුක් කරන්න කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ echanneling.com කියන වෙබ්සයිට් එකට යන එක. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතනදී පල්ලෙහාට ස්ක්‍රෝල් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා Ministry of Foreign Affairs කියලා. ඉතින් මේක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ළඟම බ්‍රාන්ච් එක සිලෙක්ට් කරගන්න එක. බ්‍රාන්චස් තියෙනවා බත්තරමුල්ල, කැන්ඩි, කුරුණෑගල, ට්‍රින්කොමලේ, ඒ වගේම මාතර සහ ජෙෆ්නා. ඉතින් මෙතනින් ඔයාලට ළඟම සිටි එක තෝරගන්න පුළුවන්. මම මෙතනින් කුරුණෑගල සිටි එක සිලෙක්ට් කරගෙන මෙතන book now කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි එන්නේ. ඉතින් මෙතනදී අපිට available date සහ time බලා ගන්න පුළුවන්. 2025 සැප්තැම්බර් 29 ඔයාලට පේනවා full කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ date සහ time ගන්න බෑ. අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු. ඉතින් මෙතන තියෙනවා available කියලා 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් අපිට time තියෙනවා available ගන්න. මෙතනදී මේකේ ගාස්තුවත් මේ විදිහට මෙන්ෂන් කරලා තියෙනවා booking fee කියලා රුපියල් 114ක මුදලක් තමයි ආය වෙන්නේ. ඒ වගේම වෙලාව මෙතන තියෙනවා. ඒ වගේම මෙතන 2 කියලා තියෙන 2 කියලා තියෙන active appointments කියලා. ඒ කියන්නේ දැනට 2025 ඔක්තෝබර් 1 වෙනිදා නම් උදේ 9ට ගන්න අපොයින්ට්මන්ට් දෙකක් තමයි available තියෙන්නේ. ඉතින් මම මේක පික් කරන්න ඕන නිසා මම available කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි එන්නේ. ඉතින් මෙතනට ඔයාලට වාගේ නම දෙන්න පුළුවන්. මම මේක මේ විදිහට ෆිල් කරගන්නවා. මෙතනදී මේ name කියන තැනට ඔයාගේ passport එකේ තියෙන විදිහට සම්පූර්ණ නම දෙන්න මතක තියාගන්න. ඒ වගේම මෙතන phone number එක දෙන්න තියෙනවා. මෙතනට ඔයාගේ phone number එකක් දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන nationality කියන තැන local foreign කියලා තියෙනවා. මෙතන local කියන එක select කරන්න. මොකද අපි ශ්‍රී ලංකන් citizen ලා හින්දා local කියන එක තමයි select කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනට ඔයාගේ passport number එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනට ඔයාගේ email address එක දෙන්න පුළුවන්. ඊළඟට මෙතන address කියලා තියෙනවා. මෙතනට ඔයාගේ ගෙදර address එක දෙන්න පුළුවන්. මෙතනදී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මං ID එකේ තියෙන address එකද දෙන්න ඕනේ. එහෙම නැත්නම් මං දැනට ඉන්න address එකද කියලා. මොකද ගොඩක් අයගේ ID එකේ තියෙන address එකයි දැන් ඉන්න address එකයි වෙනස්. ඉතින් ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයා ID එකේ තියෙන address එක මෙතනට දෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඔයා දැනට ඉන්න address එක දුන්නාම හරි. එහෙම නැත්නම් ඔයාගේ ID එකේ address එක දුන්නත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම මෙතනට නිකම්ම කුරුණෑගල කියලා type කරනවා. නමුත් ඔයාගේ හරි address එක මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතනට same as above කියන එක click කරන්න. මෙතනදී අහලා තියෙන්නේ document අයිති කෙනයි. ඒ කියන්නේ document වල නම තියෙන කෙනයි document ගේන කෙනයි දෙන්නම එක්කෙනෙක්ද කියලා. ඒක නිසා මම ඒකට මෙතන same as above කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන pay කියන එක click කරන එක. pay කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා. ඉතින් මෙතනිනුත් pay කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ window එකක් open වෙනවා. ඉතින් මෙතනින් එහාට ඔයාලට payment එක කරන්න තමයි තියෙන්නේ. මෙතන Visa ද Master ද කියලා card එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන I accept කියන box එක tick කරලා මෙන්න මෙතන proceed to payment කියන එක click කරන්න. ඉතින් මෙතනින් ඔයාලට Visa ද Master ද කියන එක select කරලා card numbers දීලා payment එක කරන්න පුළුවන්. payment එක කරාට පස්සේ ඔයාලට මෙතනින්ම ඔයාගේ appointment confirmation එක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ email එකටත් මේ appointment confirmation එක හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි foreign ministry එකෙන් ඔයාගේ document එකක් certify කරන්න අදාළ appointment එක book කරගන්නේ. මම කලින් කිව්වා වගේම මේක ඔයාලට තනියම කරගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මේක තනියම කරගන්න එක අමාරුයි වගේ නම් ඔයාලට පුළුවන් අපේ hotline එකට call එකක් දීලා එහෙමත් නැත්නම් අපේ WhatsApp එකට message එකක් දාලා foreign ministry එකෙන් ඔයාගේ document certify කරගන්න අදාළ appointment එක book කරන්න. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much.